හයි ඔයා කොහොමද ඔයාගේ ජීවිතේ පළවෙනි වතාවට හම්බ වෙන කෙනෙකුට ඔයාව හඳුන්වලා දෙන්නේ? මේ වීඩියෝ එකෙන් අපි කොහොමද ඒක කරන්න කියලා බලමු. මම මේ ස්ක්‍රීන් එකේ දාන විදිහට ඕගලන්ට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්. මම ප්‍රොනවුන්ස් කරාට පස්සේ පොඩක් වීඩියෝ එක නවත්තලා ආපහු ඕගොල්ලොත් ප්‍රොනවුන්ස් කරලා බලන්න. අපි ඉස්සෙල්ලාම ජීවිතේ කවදාවත්ම හම්බ වෙලා නැති ජීවිතේ පළවෙනි වතාවට හම්බ වෙන කෙනෙකුට නම් සාමාන්‍ය ජපනීස් අය ඒගොල්ලන්ගේ පාවිච්චි කරනවා හජිමේ මස්තේ. හජිමේ මස්තේ. හජිමේ මස්තේ කියලා පාවිච්චි කරනවා. හජිමේ මස්තේ කියලා කියන්නේ පළමු වරට මුණ ගැසුනේ. වතෂි වා පියුමි දෙස්. මම පියුමි වෙමි. වතෂි මම පියුමි අපේ නම දැම්ම. දෙස් කියන්නේ ජපන් භාෂාවේ එන පසු යෙදුමක්. එතකොට වතෂි වා පියුමි දෙස්. මම පියුමි වෙමි. ඔගලන්ගේ නම දාගන්න. හයි. ශ්‍රී ලංකා කරා කිමස්තා. ශ්‍රී ලංකා කරා කිමස්තා. ශ්‍රී ලංකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවට. හරි? ශ්‍රී ලංකා කරා කිමස්තා. කරා සිට කිමස්තා ආවෙමි. දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමස්. දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමස් කියන්නේ හඳුනා ගැනීම සතුටක්. nice to meet you, glad to meet you කියන එක තමයි මේ දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමස් කියලා කියන්නේ. ඔයගලන්ට දෝසෝ යොරොෂිකු ඔනෙගායි ශිමස් කියන එක යොරොෂිකු ඔනෙගායි ශිමස් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඔයගලන්ට මේකේ වැඩි විස්තර මේකෙත් කොහොමද අපි හරියට හත් ඕන් කරන්නේ, මේකේ මොනවද අපි දැනගන්න ඕනේ points කියලා දැනගන්න ඕන මේ යට තියෙන link එකෙන් මගේ සම්පූර්ණ lesson එක බලන්න. ගිහින් එන්නම්.